දූල පුතාලා හුළු අතු දැකලා ඇති. පොල්ලත් අතු අතේ අගනේ දෙකතු කරලා ගොලි කරලා හදනවා. ඒකල ඒක පත්තු කරගෙන ඉස්සර මිනිස්සු යනවා. මෙහෙම යනකොට දැන් ඉස්සරහට කරගෙන යනකොට ඉස්සරෙන් එනවා මේ හුළඟක්. හුළඟක් එනකොට අර මේ හුළුවත් පත්තු වෙනවා. පත්තු වෙලා ලොකුවට ගින්දරේ ඇවිල්ලා අත පිච්චෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? ජීවිතේ කැමති කෙනා දුක අකමැති කෙනා මොකද්ද කරන්න ඕනේ? ඉක්මන හුළුවත් අත්හරින්න ඕනේ. ඒ වගේ කාමයේ කියන්නේ අපිව දවන පුච්චන දෙයක්. අත්හැරිය සැපක්. ඔය ඉස්කෝලේ යන කාලේ, ටියුෂන් යන කාලේ, තරුණ කාලේ කොල්ලු කෙල්ලු යාළු වෙනවා. සම්බන්ධතා හදා ගන්නවා. මැසේජ් නැතිකොට කෝල් එන්නේ නැතිකොට පිච්චෙනවා. දැවෙනවා. ඊළඟට ගෙවල් දොරවල් වලට ආසා තියෙන මිනිස්සු ඒ ගෙවල් දොරවල් රැකගන්න දැවෙනවා පිච්චෙනවා හැම වෙලාවෙම හිතනවා. කාමයේ කියනකොට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හිතට ගන්න, තමන් විඳවන පැත්ත ගන්න. හුළුවත්තක් වගේ අතෑරියොත් පිච්චෙන්නේ නැහැ. අල්ලගෙන ඉන්න තාක්කල් පිච්චෙනවා. ඔයන්ලා විඳවන්නේ අපි විඳවන්නේ අල්ලගත්ත නිසා. හුළුවත්තක් වගේ. ඊළඟ එක තමයි අංගාරකාසූපමා කාම. ගිනි අඟුරු වලක් වගේ. ජීවත් වෙන්න කැමැති දුක අකමැති මිනිස්සේ ගිනි අඟුරු වලකට දානවා. එහෙට පෙරළුණත් මෙහෙට පෙරළුණත් හැම පැත්තෙම පිච්චෙනවා. කාමයේ කියන්නේ හැම පැත්තෙම අපි දවන පුච්චන දෙයක්. ඊළඟට තියෙනවා මාංශපීසූපමා කාම. කාමයේ කියලා කියන්නේ මස් වැදල්ලක් වගේ කියනවා. උකුස්සෙක් මස් වැදල්ලක් අරගෙන යනවා. අරන් යනකොට අනිත් උකුස්සෝ ටික අර උකුස්සට පන්නා කොටනවා. මොකක් නිසාද කොටන්නේ? අර මස් වැදල්ල අරගෙන යන නිසා. ඒ මස් වැදල්ලේ උකුස්ස අතෑරියා නම් ඌට කොටන්නේ නැහැ කවුරු. ආයෙ අල්ලගත්ත එකට කොටනවා. දැන් ඔයාලා බලන්න ඔයාලා එක එක මස් වැදලි අල්ලගෙන ඉන්න නිසා එක එක ඔයාලට කොටනවා. ඉස්කෝලේ යන ළමයිට මේක තේරෙනවා. තරුණ ළමයිට තේරෙනවා එක එක මස් වැදලි අල්ලගෙන ඉන්න නිසා එක එක වටෙන් පිටෙන් කොටනවා. ඔක අතෑරපන් ওই මස් කෑල්ල මගේ කියලා. මෝ අතෑරියේ නැත්තම් කොටනවා. මස් වැදල්ලක් වගේ කොටනවා මේකට අනිත් අය අල්ලගත්ත නිසා. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මස් කපන කඩුවයි කොටෙයි වගේ කියලා. මස් කපන කඩුවයි කොටෙයි ඔයාලා දැකලා නැත්නම් මාළු කපන තැනක් හිතන්නකෝ. කොටේක මාළු කපනවා. කොටේටත් නැහැ කඩුවටත් නැහැ. කොටේටත් නැහැ කඩුවටත් නැහැ අවසානේ. ඔන්න ඔය වගේ. අද මොනවා හරි කාමයේ පිනිස කියලා ආස්වාදයක් විඳින්න මොනවා හරි දෙයක් කරනවා අවසානයේ මොකොත් නැහැ. ඉවරේකුත් නැහැ. ඒ වගේ අපි එක එක විදිහට කනවා බොනවා. බඩට එපා වෙන්නේ නැහැ, කටට එපා වෙන්නේ නැහැ. කෝල් කරනවා, මැසේජ් ගහනවා, ඇඟිලි වලට එපා වෙන්නේ නැහැ, ෆෝන් එකට එපා වෙන්නේ නැහැ. නේ? ඔය පාරවල් අයිනේ ගස් යට බංකු තියෙනවා. ඕවාගේ ඉඳගෙන ඉන්නවා. අර බංකුවට එපා වෙන්නේ නැහැ, අර ගහට එපා වෙන්නේ නැහැ. ඉතින් එක එක ඉන්නවා යනවා, එක එක ඉන්නවා යනවා. අපේ මුළු ජීවිතේම ඔයාලා තම තමන් කාමයෙන් ආස්වාදයක් හොයන්න ඔයාලගේ ජීවිතේ පෙළඹුණ හැම අවස්ථාවකම හිතන්න මස් කපන කඩුවටත් නෑ කොටේටත් නෑ අවසානයේ කඩුවටත් නෑ කොටේටත් නෑ. ඔයාලා පාරවල් අයිනේ ඔය ගෙවල් වල ආච්චිලා සීයලා එන තියාගෙන ඉඳගෙන ඉන්නවා කේන්දෑරි වෙලා එන තියාගෙන ඉඳගෙන ඉන්නවා බලන්න. ඒ මුළු ජීවිත කාලෙම අර මස් කපන කඩුවයි කොටේ වගේ අවසානයේ මොකොත් නැතුව දි รา ගියපු ඇට සැකිල්ලක් පාරායනේ ඉන්නවා. කොච්චර රවුම් ගහන්න ඇතිද? කොච්චර මේ එක එක දිහා ආසාවෙන් පෙරිතකමින් බල බල ඉන්න ඇතිද? කොච්චර කාමර ගානේ ළඟින් ඇතිද?
කොච්චර වතු පිටි වල ඇවිදින්න ඇතිද? අවසානයේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඇන තියාගෙන ඇට සැකිල්ලක් ඉන්නව නැගිට ගන්න බැරුව. දුවේ පුතේ උඹලටත් අපටත් කවදා හරි ඕක වෙනවා. මේ අපි ආස්වාදයක් හොයන්න යන ජීවිතේ මස් කපන කඩුවටත් නෑ කොටේටත් නෑ වගේ මොකවත් නෑ අවසාන. කර්ම ගොඩක් රැස් වෙලා. කර්ම ගොඩක් රැස් වෙලා. ඊට පස්සේ මේ කාමයේ කියනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුපිනෝපමා කාමා. හීනයක් වගේ. හීනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි එලෙස අවදි වී බලද්දී. හීනකින් ලස්සන දේවල් පේනවා. හරියට සතුට ඇති වෙනවා. ඇහැරිච්ච ගමන් නැහැ. ආයේ ඒක ගන්නත් බෑ. ඒ වගේ මේ ෆෝන් වලින් පැය ගණන් ආස්වාදේ හොයනවා. අවසානයේ ඩේටාත් ඉවරයි. ෆෝන් එකේ charge උත් බැහැලා අවසානයේ මොකක්වත් නැහැ. ආයේ ගිය ආස්වාදේ ආයේ ගන්නත් බෑ. කාමර ගානේ ලගෙනවා. ආයේ ආස්වාදේ ගන්නත් බෑ. හීනයක් වගේ. මේ ආච්චි අම්මලා ඉන්නවා, සීයලා ඉන්නවා. ඒ අය තරුණ කාලේ ගත කරපු විදිහ හීනයක් වගේ. ඔයාලා මතක තියාගන්න. ඔයාලා මේ ගත කරන හැම තප්පරයක්ම ආයෙ ගත කරන්න නම් ආයෙ ඉපදෙන්න ඕන. ආයෙ නැහැ. හැම වෙලාවම සිහිනයක් වගේ මේක. ජීවිතේ හීනයක් වගේ. කාමේ හීනයක් වගේ. ඔයාලා ට්‍රිප් යනවා. ගිහිල්ලා ළමයි විනෝදෙන් මොහොදුරෙල්ල පාගනවා. මල් වතු වල යනවා. hina වෙනවා. එකට කෑම කනවා. ගෙදර ගිහිල්ලා ආපුවම හීනයක් වගේ. නැද්ද? ලස්සනට සාරිය ඇඳගෙන මඟුල් ගෙවල් වල යනවා. කට්ටිය එකතු වෙනවා, hina වෙනවා, මෙහින් dance දානවා, අරින් පෝරුවේ නගිනවා. මෙහින් පොල් ගෙඩිය ගහනවා. ඕ මඟුල් ගෙදර ගිහිල්ලා ආවට පස්සේ හීනයක් වගේ. හීනයක් වගේ. ඊට පස්සේ දැන් ටියුෂන් යන්නේ නැතුව දැන් ඉදිරියට ඉගෙන ගන්න ළමයි හෝ රස්සා කරන අය අර ටියුෂන් ගිය කාලේ හීනයක් වගේ. අපිට අපි ඉස්කෝලේ ගිය කාලේ, අපේ O level කාලේ, A level කාලේ අපිට හීනයක් වගේ. ආය ගන්න බෑ. කාමයේ ස්වභාවය ඔක. දැන් මේ හැම දෙයකින්ම මේ කියන්නේ මම එකම අරමුණක් මුල් කරගෙන. මොකක්ද අරමුණ? කාමයේ දෝෂ නැහැ කියන නිරේගාමී දෘෂ්ටිය දුරු කිරීම වෙනසයි. ඔයාලට ගෙවල් දොරවල් අත්හරින්න කියනව නෙවෙයි. මේ ඉගෙන කියා ගන්න කොල්ල කෙල්ලන්ට ඉගෙන කියා ගන්න එපා කියනව නෙවෙයි මේ. කසාද බඳින අයට කසාද බඳින්න එපා කියනව නෙවෙයි. දරුමල්ලු හදන අයට දරුමල්ලු හදන්න එපා කියනව නෙවෙයි. වාහන ගන්න අයට වාහන ගන්න එපා කියනව නෙවෙයි. ගෙවල් හදන අයට ගෙවල් හදන්න එපා කියනව නෙවෙයි මේ. කාමයේ දෝෂ නැහැ කියන දෘෂ්ටියට එන්න එපා. ඒක නිරේගාමී. මම මේ කියන උපමා ටික ඔයාලට මතක හිටියොත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔයාලා යම් වලවල් වල වැටෙනකොට අර උපමා මතක් වෙනවා හරියට හරි කියලා. අර උපමා මතක් වෙනවා. සමහර අය කියන්නේ ඔයාව මතක් වෙනකොට මම පිච්චෙනවා කියනවා. එහෙනම් එයාගේ උපමා මොකද්ද? අංගාරකාස උපමා කාම. කාමයේ ගිනි අඟුරු වලක් වගේ. ඉතුර තවම කියන්නේ ඔයත් එක්ක එදා මම hina වෙලා හිටපු එක මට හීනයක්. ඒ තමයි අර උපමාව. මේක හීනයක්. ඊට පස්සේ අවසානයේ කල්පනා කරනවා අර කිත් එක මං යාළු වෙලා හිටියා කෝල් ගත්තා අවසානයේ සල්ලිත් ඉවරයි ඒකිත් නැහැ. ඉතුරු තේරුම් ගන්න ඕන මේක මාස් කපන කඩුවයි කොටුයි වගේ කියලා. ඒ වගේ තමන්ගේ ජීවිතේ හැම එකක්ම ඊළඟට තමන් ඊඩමකට තියෙනවා. මේ ඊඩමට සහෝදරයෝ ඔක්කොම නඩු දානවා. එතකොට හිතන්න ඕන ඔන්න මස් කුට්ටියක් වගේ මේක. දැන් කුසෝ ටික කොටනවා. අල්ලගෙන ඉන්නකල් කොටනවා. හුනියම් කළා හරි කොටනවා. අතේරියට පස්සේ නෑ.
කෙල්ලෙක්ගේ යාළු වෙනවා. ඔන්න ෆෝන් එකට කොල්ලෙක්ගේ මැසේජ් එකක් එනවා. අතෑරපන් මම ඔකට try කරනවා කියලා. ඒතකොට හිතන්න ඕනේ මේක මස් වැද්දල්ලක්. ඔන්න තව කුස්සෙක් කොටනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේම මොහොන දෙන මෝඩකම් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිවැරදි වෙනවා. ධර්මයෙන් නිවැරදි වෙනවා. නිවැරදි වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මාව දැක්කා. මං විඳින දුක දැක්කා. මං වැටෙන වලවල් දැක්කා. මං මුලා වෙන හැටි දැක්කා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මා උදෙසා ධර්මයේ දේශනා කළා කියලා ශ්‍රද්ධාවක් එනවා.